හායි යාළුවනේ good morning කොහොමද? අද මං උදේ 4 වෙද්දි නැගිට්ටා. හස්බන්ඩ්ට උයන්න ඕනනේ. ඉක්මනට ඉතින් හාල් එක රයිස් එකට ගහලා ඊට පස්සේ උයන්න තමයි යන්නේ. ඕම් බලන්නකෝ යාළුවනේ මම ඉක්මනට උයන රහස. කලින් දවසේ රෑ ඔක්කොම කපලා කොටලා පොල් එහෙම මිරිකලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. එතකොට ගොඩක් ලේසියිනේ. අද නම් ඔන්න යාළුවනේ වැඩි දෙයක් තිබ්බේ නෑ හදන්න. අදත් ඉතින් සුපුරුදු විදියට හාල් මැස්සොයි පරිප්පොයි අගුණ කොළ මැල්ලුණුයි. ඒ ටික විතරයි හැදුවේ. හස්බන්ඩ් නම් කිව්වා කමක් නෑ. ඔය තියෙන දෙයක් අටවලා දෙන්න. එයා කන්නම් කියලා. ඉතින් මේ ටික හදලා ගත්තා යාළුවනේ. උදේට මඤ්ඤොක්ක වලින් රොටි හැදුවා. ඔයාලට ඉතින් ඒක නම් සම්පූර්ණ ගෙනාවේ නෑ. අල රොටි එක ගෙනාවනේ. ඒ විදියටම තමා යාළුවනේ. වෙනසකට මේකට මං අද පොල් දැම්මා. හරිම රසයි යාළුවනේ. කිසිම වෙනසක් නෑ. බලන්නකෝ අපේ චූටි තාම නිදි. මටත් හරි කම්මැලි. මම රෙදි ටිකකුත් හොදලා මමත් ඔහොමම ඇඳට ගියා. එයාට නැගිටින්න කිව්වහම එයා මගේ දිහා බලලා ආයෙ හැරිලා නිදිය ගන්නවා. ඒ හින්දා ඉතින් මමත් චුට්ටක් ඇඳට වෙලා හිටියා. මටත් චුට්ටක් විතර නිදිමතයි. ඒත් ඉතින් නිදිය ගන්න බෑනේ. නිදිය ගත්තොත් දවසම ඉවරයි. කරගන්න තියෙන වැඩ ටික කරගන්න වෙන්නේත් නෑ. ඒ හින්දා ඉතින් චුට්ටක් වෙලා විනාඩි 5ක් 10ක් චූටි පුතා නැගිටිනකන් ඇඳට එහාට මෙහාට පෙරලි පෙරලි චුට්ටක් වෙලා හිටියා. එයා නැගිටින්න එපා ඉතින් මටත් කන්න. එයාව නැගිට්ටව ගන්න ඕන ඉක්මනට. බලන්නකෝ යාළුවනේ අර මගේ කකුලේ මැහුම් දාපු තුවාලේ දැන් ඒක ගොඩක් දුරට වේලිලා. බලන්න ඒකේ තාම පාර. ඕන් අද අපි කෙසෙල් කොලේ තමයි බත් කන්න යන්නේ. චූටි පුතාට අද කෙසෙල් කොලේ බත් කමුයි කිව්වා. ඒ හින්දා ඉතින් සාලෙම්ම කෙසෙල් කොලෙත් දාගෙන බත් චුට්ටත් බෙදාගත්තා. චූටිට නම් ඉතින් වටු බිත්තරයක් ඕනේ කියලා ඊට පස්සේ ටක් ගාලා වටු බිත්තරයකුත් බැද්දා. අපේ චූටි පුතාට ඉතින් ගෙදර ඉද්දි එක එක කෝලම් විදියට කන්න බොන්න ඕනනේ ඉතින්. එයාගේ ආසාවනේ පවුනේ ඉතින් ආසාවටත් එක්ක මාත් ඉතින් එහෙම්ම වාඩි වෙලා කන්න කියලා තමයි බැලුවේ. එයා නැත්තම් පවුනේ. එයා කියනවා ගොඩ කාලෙකින් කෙසෙල් කොලයට බෙදාගෙන කෑවේ නැහැලු. ඒ හින්දා ඉතින් අපි දෙන්න කන්න තමයි හදන්නේ. චූටි පුතා රසයි කියයිද දන්නේ බලමුකෝ යාළුවනේ. එයා නම් වැඩිය අගුණ කොළ කන්න කැමති නෑ. ඒත් බලමුකෝ අර කතාවක් තියෙනවනේ අගුණ කොළ මැල්ලුම් කපනකොට කතා නොකර කැපුවොත් තිත්ත නෑයි කියලා. ඒ හින්දා බලමු. අද මම කතා නොකර කැපුවේ. බලමුකෝ චූටි කැමති වෙයිද කියලා. ඔයාලා දැක්ක නේද යාළුවනේ මම වාඩි වෙන්න කොච්චර අමාරුවක් වින්දාද කියලා. අර එදා තුවාලෙන් පස්සේ ටිකක් දනිස තාම බිම තියන්න බෑ. චුට්ටක් විතර රිදෙනවා. තුවාලේ උඩින් වේලුණාට ඇතුලෙන් චුට්ටක් විතර රිදෙනවා. ඒ හින්දා ඉතින් මං කකුලත් චුට්ටක් දිග අරගෙන තමයි ඉන්නේ. මොකද චූටිට බිම ඉඳ ගන්න බෑයි කියලා එයා තනියෙන් කන්නෙත් නෑනේ. ඒ හින්දා ඉතින් මං හරිය අමාරුවෙන් බිම වාඩි වුණා. දැන් ඉතින් කන්න තමයි හදන්නේ. බලමු චූටි කාලා රසයි කියයිද කියලා. ඔයාලගේ බබාලත් අපේ චූටි වගේද? නිවාඩු කාලේ එක එක කෑම ඕනේ. එතකොට එක එක විදියට කන්න ඕන. එහෙම කියලා කියනවද? අපේ චූටිට නම් එක එක විදියට කන්න වෙලාවකට කියනවා ගේ ඇතුලේ කන්න බෑ අම්මේ එළියට ගිහින් කමු කියනවා. එක එක ඒවා කියනවා. වෙලාවකට ඇඳේ ඉඳලත් කන්න ඕනේ කියනවා. මං ඉතින් කියනවනේ ඇඳේ කන්න බෑ කූඹියනවා කියලා. නෑ එයාට එක එක ආසාවල් තියෙනවා. ඒ හැම ආසාවටම ඉතින් එයාට මේ කරන්න දෙනකම්ම කියවනවා. අනේ අම්මේ ගගා මේවා කරනවා. දැන් මොනවාද? අද ඔය අගුණ කොලේක දැකලත් මට කියනවා අම්මේ දැන් මේ ටිකේම මැල්ලුන්නේ ඔයා. ඒ කියන්නේ එකම මැල්ලුම නෙමෙයි එක එක මැල්ලුම්. එයා චුට්ටක් විතර මැල්ලුම් කන්න හොරයි. හැබැයි දැන් අද නම් කනවා. එයා කියන්නේ තිත්ත නෑයි කියලා. එයා කියනවා අද රසයිලු. එයාගේ ආසම කෑම තමයි පරිප්පු. එයාට ඉතින් මොන දේ තිබ්බත් පරිප්පු නම් ඕනේ. මට නම් යාළුවනේ පරිප්පු කාලා එපා වෙලා. අපේ හස්බන්ඩ් වැඩිය කන්න ආසත් නෑ. හැබැයි ඉතින් එළවලු තිබ්බේ නැති දවසට අපේ ගෙදර ඉතින් පරිප්පු නම් වරදින්නේ නෑ. එළවලු එහෙම ගෙනාපු දවසට එළවලු තමයි මාරුවට හදන්නේ. අපේ චූටි නම් පරිප්පු කිව්වොත් ආයේ ඉතින් එයාට පරිප්පු නැතුව බෑ. එයාට පරිප්පු ඕනේ. එළවලු නැතත් කමක් නැහැලු. එයාට පරිප්පු ඕනේ. කෙසෙල් කොලේ කනකොටත් යාළුවනේ වෙනම ආතල් එකක් නේද? අපේ චූටි පුතාත් කියනවා හරිම රසයිලු. ඒ කියන්නේ වෙනදට මං ඇදුවට රසයි කියලා කියනවා. ඒ වුණාට දැන් අද නම් එක එක ඒවා කිය වර්ණනා කරනවා. කියව ආයේ මේ
ඇඩ් පෙන්නනවා එක එක පෙන්න තමා කන්නේ. යාළුවනේ චූටිගේ ආසාවට ඉඳගත්තා වගේ නෙමෙයි. දැන් බිම ඉඳගත්තාම නැගිටින්නත් එපා. දැන් ඉතින් නැගිටින එක තමා ගේම. කොහොම හරි ඉතින් උත්සාහ කරලා ඕන් නැගිට ගත්තා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. බුදු සරණයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.